මම ප්‍රබුද්ධ භාවනා මම ඒලෙවල් වලට කරේ ටෙක්නොලොජි වලින් මම දිස්ත්‍රික් 15 IT වලට එකක් තියෙනවා මම ප්‍රමුද්ධ අයියාගේ ක්ලාස් වලට ජොයින් වුණේ මාස 3කට 4කට වගේ කලින් මම ඒකෙදි තමා මුලින්ම ෆුල් පේපර් එකකට කියලා හරියට ලිව්වේ ඒකෙදි මම නොදන්න ගොඩක් පොයින්ට්ස් tie කියලා දැනගත්තා මම ඊට පස්සේ අයියාගේ ඩිස්කෂන් ගොඩක් බැලුවා නොදන්න ගොඩක් දේවල් කවර් කරගත්තා එකෙන් තරලව මට OS ගානක්වත් හරියට බෑ මං අහලවත් නෑ අඩුම තියෙන්නේ මොකද්ද කියලා. මගේ නම තින්හසන මම එල්ලට හිටිය කරේ මගේ සල්ට ගෙනක දීකයි මගේ ඩිස්ට්‍රික් රැන්ක් එක 15 මට IT වලට ඒකක් තියෙනවා මම ප්‍රමෝද් අයියාගේ ක්ලාස් ආවේ එල්ල වලට මාස 5ක් විතර තිබිලා තමයි ප්‍රමෝද් අයියාගේ ක්ලාස් එක මට හම්බුනේ. අවදාසල්ම අපිට ෆුල් පේපර්ස් කරන්න පටන් ගත්තා අයියා. එතකොට තමයි අපිට තේරුනේ මොකුත්ම බෑ කියලා. ඊට පස්සේ තමයි පේපර්ස් කරන ගමන් ඩිස්කෂන් ටික බලන ගමන් අයියාගේ තියරි වීඩියෝස් බලාගෙන පාඩම් ටික අල්ලගත්තේ. ෆුල් පේපර්ස් කරන්න අපිට තේරුණා අපිට මේ එල්ලවලට කොන්ෆිඩන්ස් එකක් තියෙනවා කියලා. අන්තිමට අපි එල්ලවලට ගියේ ෆුල් පේපර්ස් 7ක් 8ක් විතර කරලා ඔක්කොම ඩිස්කෂන් ටිකක් බලලා තමයි එල්ලවලට ගියේ. අපි පොයින්ට්ස් එකතු කරගන්න කියලා තිබ්බයි අපිට පේපර් එකෙන් පේපර් එකට අපි වෙනම පොයින්ට්ස් එකතු කරගත්තා. එක්සෑම් එකට යන්න කලින් මේ ටික බලලා අපි ගියේ අපිට ගියාම තේරුණා අපි ෆුල් පේපර්ස් වල කරපු ස්ට්‍රක්චර්ගේ ප්‍රශ්නම තමයි අපිට එල්ලවලටත් ආවේ. පේපර් ප්‍රෝග්‍රෑම් එකකින් තමයි අපිට සාමාන්‍යයෙන් එල්ලවල උතර කොට දාන්න පුළුවන්. මම ජමිල් ගුණවර්ධන මම ඒලවලට මැත්ස් එක IT කරේ මට IT වලට ඒකක් තියෙනවා. මම ප්‍රමෝද් අයියා ක්ලාස් ආවේ ඒලවලට මාස 7කට විතර කලින් අපිට ඒ දවස්වල ඉඳලම ෆුල් පේපර් පටන් ගත්තා. විභාගයට යන්න කලින් මම ප්‍රමෝද් අයියාගේ ෆුල් පේපර් 8ක් විතර ලියලා ගියා. ඒ ෆුල් පේපර් වල ඇත්තටම ගොඩක් කොල්ජියට තිබ්බා අමාරු ප්‍රශ්න තිබ්බා. ඒ ලෙවල් වලට ඒ ළඟ වගේ ප්‍රශ්න ඇවිල්ලා තිබ්බා. ඒ හින්දා ඒ ලෙවල් ගොඩක් ලේසියෙන් කරගන්න පුළුවන් වුණා. මම සුපුන් සදවන්ත මම ඉංජිනේරින් ටෙක්නොලොජි කරේ ITත් එක්ක මං මාස 4ක් විතර තියලා තමයි අයියාගේ පන්තියට සම්බන්ධ වුණේ. ඉස්සෙල්ලාම ෆුල් පේපර් එකක් කරපුවාම මට ලකුණු 30 ගණක් වගේ තමයි තිබ්බේ. ඊට පස්සේ තමයි දැනගත්තේ මේ පාඩම් බෑ අර ටික බෑ. ඊට පස්සේ අයියාගෙනුත් අහගෙන පේපර් වල ඩිස්කෂන් බල තමයි ඊතුරු පාඩම් ටික කවර් කරගත්තේ. ඩිස්කෂන් වල පොයින්ට් එකෙන් පොයින්ට් එකට අයියා පැහැදිලිව කියලා දෙනවා. ඊට පස්සේ අපිට තිබ්බේ පොයින්ට් ටික එකතු කරගන්න විතරයි. මේ පේපර් මාර විදියට සම්පූර්ණයෙන් මුළු සිලබස් එකම කවර් කරන විදියට තිබ්බා. මගේ නම දින දේශාන් මම එලවලට කරේ මැත්ස් එක IT මගේ රිසල්ට් එක ඒ තුනක් තියෙනවා IT වලට ඒකත් එක්ක පේපර් එක කියනවා නම් පේපර් එක මාර විදියට තිබ්බා. ඒ කියන්නේ ෆුල් සිලබස් එකම කවර් වෙන්න ලස්සනට ඒක ඇවිල්ලා තිබ්බා. ඩිස්කෂන් එක බලපුවම මේ අපිට පොයින්ට් හදාගන්න කියලා තිබ්බා. ඒ පොයින්ට් හදපුවාම මාරම විදියට ලොකු ඒරියා කවර් වුණා විභාගයට යන්න කලින්. ඒ ටික බලාගෙන ගියපුවාම හරියට කරගන්න පුළුවන්. හොඳයි ළමයි 2025 ළමයිටත් අපි ෆුල් පේපර්ස් ලියන්න එහෙනම් ආරම්භ කරන්නයි යන්නේ. හරි. එතකොට ළමයි වා මේ වීඩියෝ එක පටන් ගන්න පොඩ්ඩකට කලින් දකින්න ඇති 2024 ළමයි කොහොමද මේ වැඩපිළිවෙල තුලින් ගිහිලා කොයිතරම්නම් සාර්ථක ප්‍රතිඵල වලට ළඟා වෙලා තියෙනවද කියලා ඔයාලා දකින්න ඇති. එතකොට ළමයි මම මේක මෙච්චර විශ්වාසයෙන් කියන්නේ අපි පැහැදිලිද අපේ වැඩපිළිවෙල ගැන මෙච්චර විශ්වාසයෙන් කියන්නේ අපේ 2024 කියලා කියන්නේ අපේ පළවෙනි ටියුෂන් බැච් එක. එතකොට ළමයි මේ කියන පළවෙනි ටියුෂන් බැච් එකේ අපේ ළමයි 70 දෙනෙකුට ආසන්න වෙන ප්‍රමාණයේ කණ්ඩායමක් තමයි හිටියේ. ඕමයි කියන කණ්ඩායමේ ළමයි අතරින් ළමයි A passes 16ක් වගේම B passes 32ක්. පැහැදිලිද? මේ ටියුෂන් බැච් එක පළවෙනි බැච් එකෙන් ළමයි මේ වගේ ප්‍රතිඵලයක් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ළමයි විශේෂත්වයක් තියෙනවාම තමයි. හරිද? ඒක හැමෝටම තේරෙන්න ඕනේ. එතකොට ඒ කියන විදිහ ළමයි විශිෂ්ටත්වයකට අපේ ප්‍රතිඵල ටික ළමයිගේ කැපවීමෙන් ළමයි ටික අරගෙන ආවිලා තියෙනවා. ඒකේ ප්‍රමුඛත්වය එහෙම නැත්නම් ඒකේ ප්‍රධාන පළවෙනි ක්‍රෙඩිට් එක යන්න ඕනේ අපේ ළමයිට. එතකොට එයාලා අපි කිව්ව විදිහට වැඩ කරපු හන්දනේ ඒ අදාළ වෙන විදිහට තැන් වලට ගියේ. එතකොට ළමයි දෙවෙනි දේ තමයි ළමයි ඒ අපි දුන්න වැඩපිළිවෙල. එතකොට ඒක එච්චරකට විශ්වාසකින් දුන්න වැඩපිළිවෙලක් ළමයි. ඒක හන්දා ඒ වැඩපිළිවෙල ඇතුලේ තිබ්බ ප්‍රධානම අංගයක් තමයි මේ ෆුල් පේපර්ස් කියලා කියන්නේ. එතකොට ඒක ඕන කෙනෙක්ගේ තහවුරුව තියෙනවා. මට කියන්න දෙන එහෙනම් 2025ටත් ඒ විශ්වාසය ඇතුවම ළමයි ඒ ආත්ම විශ්වාසය ඇතුවම ළමයි අපි ඇවිල්ලා තියෙනවා ඔයාට පේපර්ස් ටික අරගෙන. එතකොට සම්පූර්ණ විභාග ආකෘතියට අනුව ඒ කියන්නේ MCQ 50ක් ව්‍යුහගත රචනා 4ක් වගේම රචනා ප්‍රශ්න 4කින් සමන්විතව ලිවිය යුතු ආකෘතිය තියෙනවානේ. ඒ ආකෘතියෙන් ළමයි ෆුල් පේපර්ස් ඔන්න එහෙනම් පටන් ගන්නයි යන්නේ. හරි. එතකොට ළමයි හැම සතියකටම අදාළව මෙතනින් පස්සේ එන හැම මාසෙකම හැම සතියකටම අදාළව ෆුල් පේපර් එකක් ඔයාලට හම්බ වෙනවා. ඒ දේවල් ඔයාලට නැවත බලලා ඔයාට
වැරදි අපි හදලා මාක් කරලා වගේ ලකුණු වාට ලබා දෙනවා. ඒ වගේම තමයි ඔයාව රෑන්ක් කරනවා. ඒ වගේම තමයි විශේෂම දේ මේ කියන දේ තමයි විශේෂම දේ ළමයි මේක අපි ඩිස්කස් කරනවා. මේ පේපර්ස් අපි ඩිස්කස් කරනවා. ඒ කියන්නේ ළමයි අපි හදන පේපර්ස් ඇතුලේ තියෙන පොයින්ට්ස් අපි ඔයත් එක්ක ඇවිල්ලා ඩිස්කස් කරනවා. එතකොට ළමයි ඔයාට මොකද වෙන්නේ? ඔයාගේ දැනුම කිසිසේත්ම අමතක නොවි නැවත අපිත් එක්ක තහවුරු කර ඉදිරියට යන්න පුළුවන්. එතකොට ඒ කියන තැන් වලින් ඔයාගේ ඔළුව හැදෙන විදිහට ඒ වගේම තමයි අලුත් පොයින්ට්ස් හම්බ වෙන විදිහට ඔයා දැනට මේ තියරි වලින් ඉගෙන ගත්තු නැති තැන් අපි ඇඩ්වාන්ස් විදිහට ඔයාව ඉදිරියට අරගෙන යනවා. අලුතෙන්ම අපි හදන ගණන් ළමයි ඒ කියන්නේ විභාගයට මෙහෙම එන්න පුළුවන් වේවි කියලා හිතන හදලා දෙන ප්‍රශ්න දෙනවා ළමයි මේ පේපර්ස් වල. ඉතින් මේ දේවල් වලට බලන්න පුළුවන් ඇවිල්ලා පේපර්ස් වල ක්වොලිටි ළමයි වාට ලියලම තමයි try කරන්න වෙන්නේ. හරිද? ඉතින් ළමයි ආරාධනා කරනවා ඔයාලට ලියලා බලන්න කොයිතරම්නම් quality papers ටිකක් ඔයාලට හම්බ වෙයිද කියලා. එතකොට තව මාස 4ක් තියෙනවා. full papers 16ක් ඇතුළේ ළමයි ඔයාව අනිවාර්යයෙන්ම විභාගයට confidence ඇතුව යන්න පුළුවන් තැනකට එන්න පුළුවන් කියලා අපි මේකෙන් තහවුරුව දෙනවා ඔන්න ආරම්භයේදීම. ඉතින් ඇවිල්ලා try කරලා බලන්න තමයි තියෙන්නේ. හරි. ඉතින් මම ඊළඟට කියන්නම් ළමයි අපේ මෙන්න මෙතනින් ඔයාලට display වෙනවා මේ වෙද්දි. ඒ කියන්නේ අපේ 2025 රිවිෂන් එකේ මේ වෙද්දි අවසන් කරලා තියෙන පාඩම් සෙට් එක ඔයාලට මෙතනින් display වෙනවා. ඒ කියන්නේ 6 month revision වගේම main revision කියලා දැන්ට revision දෙකක් තිබිලා තියෙනවානේ. දැන් එහෙම තමයි revision දෙකක් නෑ. ඔක්කොම එකම revision එකෙන් දැන් අපි කොහොම ගියත් දැන් මෙතෙන්ට එනකන් ළමයි cover කරලා තියෙන කොටස් ටික පැහැදිලිද? සෑම ළමයෙක්ටම ළමයි මේ කියන කොටස් ටික අපේ පන්තියේ දැන්ට cover කරලා දීලා තියෙනවා. පැහැදිලිද? ඒ වගේම දැන් ඔයාලට මෙතන පේන පාඩම් වලින් ළමයි ඔයාලට පේනවා ඉතින් කො Python එහෙම නෑනේ. PHP එහෙම නෑනේ කියලා. ඔව් ළමයි ජූලි මාසෙදි මේ ඉතුරු මාස 4 තමයි මේ දේවල් cover කරන්න අපි රිවිෂන් එකේ දාලා තියෙන්නේ. එතකොට ළමයි දැනට පැහැදිලිද? එතකොට ළමයි දැනට ආන්ගේ කියන විදිහට මේ කරලා තියෙන පාඩම් සෙට් එකේ වඩා පේපර්ස් ටික හැදෙනවා. ඒ වගේම තමයි දැන් ජූලි මාසෙදී අපි Python පටන් ගන්නවා. ඒ Python වල ළමයි ඉවර කරන කොටස ළමයි වඩා පේපර් එකෙන් පේපර් එකට වැඩි යනවා. තේරුණාද? ආන්ගේ කියන විදිහට ළමයි ලස්සනට පේපර්ස් ටික වාට කියන්නේ කරන පාඩම මේකට ඇඩ් වෙනවා. කොහොමද දැනට ස්ට්‍රක්චර් එකට ඇති ප්‍රශ්න ඒ වගේම කරන පාඩම ඇඩ් වෙනවා. තේරුණාද? හරි. එතකොට ඕගොයි කියන විදිහේ තත්ත්වයක් තමයි ළමයි අපේ ඉදිරියට ඔයාට මේ ෆුල් පේපර්ස් තුලින් හම්බ වෙන්නේ. ඉතින් ඇවිල්ලා try කරලා බලන්න. මම නැවතත් කියනවා කොයි වගේ මේක වැඩසටහනක් වේද කියලා. ඔයා හරිම confidence පිට ළමයි විභාගයට යන තත්ත්වයක් අනිවාර්යයෙන්ම මේකෙන් උදා කරලා දෙනවා අපි. ඒ වගේම තමයි ළමයි ඔයාට මේක පවත්වන දිනය කියන්න ඕනේ. ඔයාට මෙතන පේනවා ඇති ළමයි අපි හැම සතියකම පේපරයක් ආරම්භ කරන්නේ ළමයි බදාද දවසකින්. පැහැදිලිද? මොකද ෆිසිකල් ක්ලාස් උයි ඔන්ලයින් ක්ලාස් උයි ළමයි දෙකම එකට තමයි අපි පේපර් එක ස්ටාර්ට් කරන්නේ. හැම සතියකම පේපර් එකක් රිලීස් කරනවා බදාද දවසේදී. තේරුණාද? එතකොට මේ බදාද දවසේ රිලීස් කරන පේපර් එක ළමයි ඔයාට ඉරිදා දවසේ රෑ 12 ඒ කියන්නේ රාත්‍රියේ 12 වෙනකන් ලියන්න පුළුවන්. බදාදා උදේ 8ට තමයි පේපර් එකක් රිලීස් කරන්නේ හැම සතියකම. ඉරිදා රාත්‍රියේ 12 වෙනකන් ළමයි ඔයාලට ලියලා අප්ලෝඩ් කරන්න නිදහස තියෙනවා. දැන් ළමයි විභාගයට මාස 4නේ තියෙන්නේ. අපිට වැඩක් නැහැ ළමයි ඔයාලා අවංකයෙන් පේපරේ ලියනවද අවංක නැතුව පේපරේ ලියන්න කියලා. මොකද ළමයි මං ඒ වගේ දෙයක් කියන්නේ ඇයි? එතකොට ළමයෙක්ට මේ මාස 4වත් අවංක වෙලා මේ සොයන් විනයක් තියාගෙන මේ කියන කාලයක් වෙන් කරගෙන ළමයි මෙහෙම පේපරයක් ලියන්න බෑ නම් තේරුමක් නෑනේ ළමයි නේ. ඇයි ඒ වගේ කට්ටියක් එහෙම තේරුමක් නෑනේ. එතකොට ළමයි ඒ ගුණය කොහොමත් ඔයාගාව දැන් තියෙන්න බෑනේ. මේක අවංක වෙලා ළමයි තමන්ගේ හිතන අවංකව ලියන්න වෙලාවක් වෙන් කරගෙන පේපර් එක. පැහැදිලිද? ෆිසිකලි ලියන්න පුළුවන් නම් ළමයි ෆිසිකලි ලියන්න. එතකොට ළමයි මට කියන්න තියෙන්නේ ඒ කියන විදිහට ළමයි ලස්සනට ඔයාට වෙලාව නිදහස හදලා දීලා තියෙනවා. මේ කියන කාල ප්‍රාන්තරය ඇතුලේ හරිද? කාල පරාසය ඇතුලේ ඔයාට ඕන වෙලාවක ලියලා පේපර් එක අප්ලෝඩ් කරන්න පුළුවන් අපිට. අපි දාන සබ්මිෂන් ලින්ක්ස් වලට. එතකොට පේපර් එක එවන තැනම ළමයි ඔයාට සබ්මිෂන් ලින්ක්ස් මේ දේවල් තියෙනවා. ඒවා ඔයාට ගෲප්ස් හරහා දැනුවත් වෙන්න පුළුවන්. එතකොට ළමයි මේ කියන විදිහට අපි මේ වැඩේ පටන් ගන්නෙ. මේක ඉස්සෙල්ලාම ෆුල් පේපරයක් ලියන්න අපි ආරම්භ කරන්නේ ජුලි මාසේ 9 වෙනිදා. පැහැදිලිද? ජුලි මාසේ 9 වෙනිදා තමයි ආරම්භ කරන්නේ. ජුලි මාසේ එතකොට ළමයි අපිට සති 5ක් හම්බ වෙනවා. එතකොට ඒකයි පළවෙනි සතිය ඇරලා අපි දෙවෙනි සතියේ ධම්ම වැඩේ පටන් ගන්න ළමයිට රෙජිස්ටර් වෙන්නත් කාලය අවශ්‍ය නිසා. හරිද? ඔය ළමයි ජුලි මාසේ 9 වෙනිදා ඉඳලා අපි ලස්සනට ෆුල් පේපරේ ලියන්න එතකොට පටන් ගන්නවා. එතකොට ළමයි ඔයාගේ මාසික පන්ති ගාස්තුව වැටෙන්නේ ඒ කියන්නේ ෆුල් පේපර් ප්‍රෝග්‍රෑම් එකට විතරක් කියන්නේ පේපර් ඔන්ලි විදිහට ළමයි සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන කට්ටියට
රුපියල් 1800ක පේමන්ට් එකක් තමයි ළමයි මාසෙකට තියෙන්නේ. එතකොට ළමයි බලන්නකො එක පේපර් එකකට රුපියල් 450යි වැටෙන්නේ. හිතලා බලන්න ළමයි ෆුල් පේපර් එකක් රුපියල් 450කට ඔයාලට දීලා බලලා දීලා ඩිස්කස් උත් කරලා රෑන්ක් උත් කරවලා ළමයි ඔයාලට දෙනවා එක පේපර් එකක් රුපියල් 450යි වැටෙන්නේ. එතකොට පේපර්ස් හතරකටම රුපියල් 1800යි අපි ඔයාලගෙන් අය කරන්නේ. එතකොට ළමයි පොතට අහගන්න අපේ රිවිෂන් ළමයිට කිසිදු පන්ති ගාස්තුවේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ළමයි රිවිෂන් ප්ලස් පේපර්ස් අපේ කොහොමත් 3100 පේමන්ට් එක තමයි ඔයාලට යන්නේ. කිසිදු ගාස්තුවක් එයාලගේ වැඩි වෙන්නේ නැත. හරිද? එතකොට එහෙනම් ළමයි දැන් ඔයාලට මේ ඩිස්ප්ලේ වෙනවා ඇති ඔයාලගේ ඩිස්ප්ලේ වෙනවා ඇති ළමයි ඔයාගේ ස්ක්‍රීන් එකේ පේමන්ට් ඩීටේල්ස් කොහමද යන්නේ කියලා ඕන් ඔය කියන account numbers වලට තමයි ඔයාලා ගන්න තියෙන්නේ. ලස්සනට වැඩ ටික කරන්න පුළුවන් අදාළ වඩ පිටාවක් හදලා දීලා තිනවා. නැවත නැවත සිලබස් එක මතක් වෙන විදිහට ලස්සන වඩ පිටාවක් හදලා දීලා තිනවා. වැඩේ කරගන්න ළමයි. මේක අනිවාර්යයෙන්ම ළමයි මේක මේ පාරින් ඉවරයක් කරන්න ඕනේ ඔයාලා. මේක තමයි ඔයාලා විභාගය කරන අන්තිම අවුරුද්ද. ලස්සනට ළමයි මේක අපි එකතු වෙලා ඉවරයක් කරමු. ගොඩක් මහන්සි වෙන්න තියෙනවා. අපි ඔක්කොම එකතු වෙලා මහන්සි වෙනවා. ඔයාලා වගේම අපිත් මහන්සි වෙනවා. ලස්සනට වැඩ ටික කරගෙන යමු ළමයි. මට කියන්න තියෙන්නේ සුපිරියට ආත්ම විශ්වාසය හදාගන්න මේ වැඩ ටික කරලා. ඉතින් ළමයි මේක තමයි ඔයාට පේපර් ප්‍රෝග්‍රෑම් එක ගැන දැනුවත් කරන්න තියෙන්නේ. ඒ වගේම තමයි සියලුම දැනුවත් කිරීම අපි සිද්ධ කරන්නේ අපේ group සරහා මෙන්න මේ කියන description එකේ ගිහිල්ලා සම්බන්ධ වෙන්න ළමයි WhatsApp group තියෙනවා, WhatsApp channel එක තියෙනවා, Telegram channel එක තියෙනවා, WhatsApp group එක තියෙනවා. ඔය තුනටම සම්බන්ධ වෙන්න ළමයි තුනේම ළමයි එකම messages ටික පැරවල යනවා. ඒ වගේම තමයි ඔයාලට මොකක් හරි දැනගන්න තියෙනවා නම් ළමයි අපේ admin number එක මෙන්න මේක මෙතනින් ඔයාලට display වෙනවා ඇති. ඒකට ළමයි message එකක් දාන්න ඕන දෙයක් අහන්න පුළුවන්. පැහැදිලිද? කලින් මේ දැනට ඉවර කරලා තියෙන පාඩම් කොහොමද ගන්න? ඒ සියලුම දේවල් දාන්න පුළුවන් ළමයි අපි modules හදලා තියෙනවා. ඔයාලට ඒ සියලු පහසුකම් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ නම්බර් එකට message එකක් දාලා ඔයාගේ විස්තර ටික දැනගන්නත් පුළුවන්. එහෙනම් ළමයි වැඩේදී හම්බ වෙමු. සුපිරි papers ටිකකට එහෙනම් ready වෙලා ඉන්න හැමෝම.